පවුල මිතුරන් සහ පාසල කියන එක තුලින් අපිට ලැබෙන දේවල් අපේ මත තමයි අපේ ජීවිතයේ අනාගතය ගොඩනැගෙන්නේ. ඒක හරියට ගේක ෆවුන්ඩේෂන් එක වගේ. ඒක හරියට තිබුණොත් තමයි ඒ ගොඩනැගෙන දේ මත තමයි අපේ මුළු අනාගතයම තීරණය වෙන්නේ. ඇටැච්මන්ට් තියරි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර අර මයික්‍රෝ සිස්ටම් එකේ තිබුණ අපේ දෙමව්පියන්ට පාසලට සහ මිතුරන්ට ඇති වෙන සම්බන්ධය කොයි වගේද කියන එක ඒකෙදි විස්තර කරලා තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට දැන් තිරේ දිස් වෙනවා මේ ඇටැච්මන්ට් ස්ටයිල් කියන එක. මේකෙදි අතරම මේගොල්ලෝ ආකාර 4ක් විස්තර කරනවා. විශේෂයෙන් කුඩා දරුවන් ඒගොල්ලන්ගේ දෙමව්පියන් සමග සම්බන්ධ වෙන ආකාරය. පළවෙනි සම්බන්ධ ආකාරය තමයි ඔයගලන්ට පේනවා ඇති පළවෙනිම එක. මේකෙදි කියලා කියන්නේ සිකියුර් ඇටැච්මන්ට් එක. ඒ කියන්නේ ඉතාමත්ම ආරක්ෂාකාරී. ඒ කියන්නේ ඒ තියෙන සම්බන්ධය තුල දරුවන්ට ආදරය ආරක්ෂාව සහ ඒගොල්ලන්ගේ තේරුම් ගැනීම ලැබෙනවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ විස්තර කරනවා මෙන්න මේ ආදරය ආරක්ෂාව සහ දරුවන්ව විශේෂයෙන් තේරුම් ගැනීමට හැකි දෙමව්පියන් එක්ක ජීවත් වෙන ළමයි ඉදිරි කාලයේදී ඊටාත්ම සාර්ථක සම්බන්ධතා හදා ගන්නවා එයාගේ ලොකු වෙන කාලේ මිතුරන් එක්ක. ඒ වගේම සහකරු හෝ සහකාරිය ඊට පස්සේ ඒගොල්ලෝ දෙමව්පියන් වුණාම ඒගොල්ලන්ගේ දරුවන් ඉතින් ඒක ඇත්තටම විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන